ආයුබෝවන් නංගිලා මල්ලිලා. අපි දැන් කතා කරන්න යන්නේ 2025-26 O level paper එකේ එන ඉතාමත් පහසුවෙන් ලකුණු ස්කෝර් කරන්න පුළුවන් ගැටලුවක් වෙන පරිමාව ගැටලුව. අපි බලමු කොහොමද අපි පරිමාව ගැටලුව විසඳන්නේ කියලා. ඔයාලගේ පේපර් එකේ දීලා තියෙනවා ප්‍රිස්මයක් ඍජුකෝණී ත්‍රිකෝණයක් සහිත ප්‍රිස්මයක්. එම ප්‍රිස්මය සම්පූර්ණයෙන් දිය කර ගෝල 12ක් හදනවා කියලා. ගෝල 12හි පරිමාව සමාන වෙනවා ප්‍රිස්මයේ පරිමාවට. අපි ප්‍රිස්මයේ පරිමාව ගන්නවා හරස්කඩ වර්ගඵලය වරක් උස විදිහට. ඔයාලට මේ බෝඩ් එකේ දැන් පේනවා අදාළ අගයන් යොදාගෙන මෙම ගැටලුව සුළු කරලා අවසානයේදී h සමානයි 5r ඝනය බෙදීම 24 කියන උත්තරේ අපිට ලැබිලා තියෙනවා. ඒක පෙන්වන්න කියලා තමයි ඔයාලට මුලින්ම කියන්නේ. ඊට පස්සේ කියනවා h හොයන්නලු r සමානයි 4.32 සෙන්ටිමීටර්ද 5 සමානයි 3.12 අගය දාදේශ කරලා h හොයන්න කියලා තියෙනවා. අපි මේ වෙලාවට කරන්න ඕනේ log ලඝු ගණක වගුව භාවිතයෙන් log h සමානයි log 3.14 ධන 3 වරක් log 4.32 ඍණ log 24 ලෙස ගන්න ඕනේ. අවසානයේදී ලඝු ගණක වගුව බලා log h වලට අයත් අගය 1.023 කියලා අපිට ගන්න පුළුවන්. log h කියන එක අපි h අගය හොයාගන්න නම් ඒකේ ඇන්ටිලොග් බලන්න ඕනේ. ඒ කියන්නේ h සමානයි ඇන්ටිලොග් 1.0232. ඊට පස්සේ අපිට h වල අගය හම්බෙනවා 10.55 කියලා. h වල අගය සෙන්ටිමීටර් 10.55. අපි මේ සාකච්ඡා කරේ 2025 O level paper එකේ පරිමාව ගැටලුව.